පෙරසඳ බලලා ස්නානය කර වැඩ අත්හැර නොනගතයට පන්සල් යනවා. නැකත උදාවිය ලිප්ප ගිනි දැල්විය කිරි තිරි කිරි බත් පිසුවා. වැඩ පෙළ ගනුදෙනු අනුභවයත් කර ඔංචිලි වාරම් ගී කිව්වා. මාපිය වැඩි හිටි ගුරු පායුග වැඳ නෑගමනුත් සතුටින් යනවා. ඉතින් මම මේ සූදානම් වෙලා ඉන්නේ කිරි ඉතිරිවීමේ චාරිත්‍රය කුමක් සඳහාද කියලා කතා කරන්න. විවිධ වූ වෘත්තීන් වල නියැලී ජීවිතය සරිකර ගැනීමට වෙහෙසෙන මිනිසා පවිත්‍ර වූ නිරාමිස වූ දුක් වේදනාවන්ගෙන් තොර වූ සමුදය සම්පන්න හොඳ ජීවන රටාවක් ලබා ගැනීමට ආර්යසාර ධර්ම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ තම මුළු දිවියම ආධ්‍යාත්මික සුවය සඳහා කැප කළ ඉතාම සුභා සෞන්දර්යයෙන් යුත් ගංගා ඇලදොලින් පෝෂිත දේවදාර සඳුන් වැනි රුක් සෙවනේ හිඳ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම ආධ්‍යාත්මික විමුක්තියක නිරතව සිටි ඍෂිවරුන් විසින් මෙසේ දියුණු මනසකින් සපිරුණු කාලබංචර මහා ඍෂිවරයා ප්‍රමුඛ ඍෂිවරුන් වහන්සේලා එළදෙනකගෙන් දායාද වන මහා ඖෂධයක් බඳු ශීර එහෙමත් නැත්නම් කිරි උපයෝගී කරගෙන කිරි ඉතිරිවීමේ ආර්ය චාරිත්‍ර ධර්මය ලොවට හඳුන්වා දී තිබෙනවලු. එම චාරිත්‍රය ඉටු කිරීමෙන් එම ගෘහයට, නිවහනට, එහෙමත් නැත්නම් ස්ථානයට සෞභාග්‍ය උදා වෙතයි කියලා තමයි ඍෂිවරුන්ගේ මතය වෙන්නේ. ඈත අතීතයේ වනාන්තරවල වර්ෂ දහස් ගණන් තිස්සේ බෝ වෙමින් සිටින කැලෑ ගවයන් ගොවියෝගේ පටන් ගැනීමත් සමග ගොවියන් විසින් හීලෑ කරගෙන එම ගොවි ගෙදරට කිරි බීමටත් ගිතෙල් ලබා ගැනීමටත් උපයෝගී කරගත්තලු. ගොවි ගෙදර මේ එළදෙන හඳුන්වනු ලැබුවේ අම්මා කියලයි. සෑම සුබ මංගල කාරකදීම කිරි උතුරුවා වැඩ ආරම්භ කිරීම ඉතා සුදුසු බව ඍෂිවරුන්ගේ මතය වන්නේලු. සුබ අවස්ථාවක මේ කිරි ඉතිරිවීමේ කාර්ය නිසා තම පෞරුෂත්වයේ නංවාලීමක්, තම අභිමානය ඉහළ නැංවීමක් ලෙසත්, ගෞරව බහුමානයක් ලෙසත් සැලකීමට ඉන්දියානු ජනතාවද පුරුදු වී සිටිනවලු. අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් සමයේදී අත්කිලමතානුයෝගීව සිට සිහිසුන්ව වැටී සිටින විටකදී එළදෙනකගේ තනබුරුල්ලෙන් විදි කිරි ආහාරයටගෙන ප්‍රකෘති තත්වයට පැමිණි බව බුද්ධ චරිත ග්‍රන්ථවලත් සඳහන් වෙනවා. ජ්‍යොතිෂයට අනුව මිහිගතට පටබැඳි ශ්‍රියා කාන්තාව එහෙමත් නැත්නම් ශ්‍රී ලක්ෂ්මී දේවිය කිරි ඉතිරිවීමෙන් සතුටු වන බව දක්වා තිබෙනවා. මෙම කිරි ඉතිරිවීමේ චාරිත්‍රය නිසිලෙස ඉටු කිරීමෙන් සියලු දෝෂ භංග වීමට ඉඩ සැලසෙන අතර සෞභාග්‍ය උදාවනු ඇතැයිද කියලා තමයි ඍෂිවරයන් වහන්සේලාගේ මතය වන්නේ. මෙම කිරි ඉතිරිවීමෙන් පසු ඉතිරි වන කිරි අඹ අත්තකින් හෝ කොහොඹ අත්තකින් ගෙදර ඉසීම සිදු කරනවා. අපේ ඇතැම් ප්‍රදේශවල ඇතැම් ජන කොටස් මෙම ඉතිරි වූ කිරි මුට්ටියක දමා වහලේ එල්ලා තැබීමද සිදු කරනවා. ලැබුවා වූ අවසර ලක්වාසී මුළු ලෝකවාසී ඔබ සැමටත් කිරි ඉතිරෙන සුබම සුබ අවසරක් වේවා. ඉතින් ඔබට සුබ දවසක්. නැවත හමු වෙමු.